නත්තලත් ළඟ එන නිසා හැමෝටම හදාගන්න පුළුවන් විදිහේ කෑමක් අරගෙන අදත් මම ඔයාලගේ ගෙදරට එනවා. ඉතින් අපි බලමු මේක කොහොමද හදන්නේ කියලා. මේ තියෙන්නේ හොඳින් සෝදා පිරිසිදු කරගත් කැරට්. මම ඒ ටික මේ විදිහට හොඳට ග්‍රේට් කරගන්නවා. හීනියටම ග්‍රේට් කරගත්තාම හොඳට ජූස් ටික ගන්න පුළුවන්. දැන් මම ඒ ටික ග්‍රේට් කරගෙන අවසන් මම මේ ටික රෙදි කෑල්ලක් මතට දාලා හොඳට ජූස් ටික පෙරා ගන්නවා මේ විදිහට. පෙරාගත් කැරට් ජූස් වලින් භාගයක් මේ විදිහට මම අරගෙන ඒකට බිත්තරයක් එකතු කරගන්නවා, යීස්ට් තේ හැන්දක් එකතු කරගන්නවා, පැණි මේස හැන්දක් එකතු කරගෙන මේකට මම පාන් පිටි ග්‍රෑම් 200ක් එකතු කරගන්නවා. ඉන්පසු මෙල්ට් කරගත් බටර් ටිකක් හා ලුණු ටිකක් එකතු කරගෙන මම මේක හොඳට අනා ගන්නවා. මේ විදිහට මම හොඳට අනාගෙන මේක විනාඩි 20ක් පමණ රෙස්ට් එකේ තබා ගන්නවා. මම මෙතන අරගෙන තියෙනවා ඇට ඉවත් කරගත් රට ඉඳි ටිකක්. ඒ ටික මම බ්ලෙන්ඩර් කප් එකට දාගෙන ඒකට කැරට් ජූස් වලින්ද ටිකක් දාගන්නවා. ස්පයිස් පවුඩර් ටිකකුත් දාගෙන මම මේක හොඳට බ්ලෙන්ඩ් කරගන්නවා. මේ තියෙන්නේ බ්ලෙන්ඩ් කර ගැනීමෙන් පස්සේ ඊට පස්සේ මම මේ ටික පෑන් එකකට දාගෙන බිත්තරයක් හා ග්‍රේට් කරගත් කැරට් ටිකක් එකතු කරගන්නවා. දැන් මම මේකේ මේ වතුර ගතිය හිඳෙන තෙක් හොඳට මේක කුක් කරගන්නවා. මේ මගේ ඩෝ එක විනාඩි 20කට පස්සේ හොඳට පිපිලා තියෙනවා. ඩෝ එක මම පිටිසගත් බෝඩ් එකකට දාගෙන මම මේක මේ විදිහට හොඳට තුනී කරගන්නවා. ඉන්පසු අර හදාගත් ඩේට් මිශ්‍රණය මම මේක උඩින් දාලා මේ විදිහට හොඳට ස්ප්‍රෙඩ් කරගන්නවා. ඊට පස්සේ මම මේක උඩින් සීනි ටිකක් ඉහලා මම මේක තීරු විදිහට කපා ගන්නවා. ඒ තීරු ටිකත් මම එකින් එක මේ විදිහට ලස්සනට රෝල් කරගන්නවා. ඉන්පසුව බේකින් ට්‍රේ එකක්ගෙන ක්‍රිස්මස් ට්‍රී එකක ආකාරයට මම එකින් එක මේවා තියාගන්නවා. දැන් ක්‍රිස්මස් ට්‍රී එකක් වගේ පේනවද? මම මේක නැවතත් විනාඩි 10ක් රෙස්ට් එකේ තියාගන්නවා. ඊට පස්සේ බිත්තර කහමදයක් අරගෙන හොඳට මේ විදිහට උඩින් ගා ගන්නවා. ඊපස්සේ මම මේක බේක් කරගන්නවා. මේ බේක් කර ගැනීමෙන් පස්සේ බලන්න ලස්සනට බේක් වෙලා තියෙනවා. ඉන්පසු පෑන් එකකට ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් එකතු කරගෙන ඒකට වයිට් චොක්ලට් එකක් මේ විදිහට දාගෙන මේක මද ගින්නේ මම හොඳට මෙල්ට් කරගන්නවා. ඒකට මම එකතු කරගන්නවා ෆෘට් ඇන්ඩ් නට් අයිස්ක්‍රීම් වලින් මේස හැඳි 2ක් විතර. ඉන්පසු මම කෝන්ෆ්ලවර් ටිකකුත් මේ විදිහට දිය කරගෙන ඒකට එකතු කරගන්නවා. මේකේ පොඩි thickness එකක් ගන්න ඕන නිසා. green colouring වලින් බිඳු 2ක් එකතු කරගන්නවා. මේක මම මද රසණයෙන් හොඳට කුක් කරගන්නවා මේ කන්සිස්ටන්සි එක එනකම්. දැන් මම ඒක ලිපෙන් බාගෙන නිමින්න තියාගන්නවා. එය හොඳින් නිමුණු පසු මං හදාගත්තු ඩෝ එක මතට මේ විදිහට ටොපින් එක දාගන්නවා. දැන් බලන්න ලස්සනට කොළ පාටට ක්‍රිස්මස් ට්‍රී එකක් වගේම තියෙනවා. මං හිතනවා ඔයාලට මේක වෙනස්ම අත්දැකීමක් වෙයි කියලා. මොකද මම ඩෝ එක හැදුවේ කැරට් ජූස් වලින්. ඒකෙන් මේ රෙසිපි එකට අමුතු රසයක් එකතු වුණා. ඔයාලත් මේක ක්‍රිස්මස් එකට හදලා රසයිද කියලා මටත් කියන්නකෝ.